හරි. වෘත්ත ජ්‍යාමිතියේ ගැටලුවක් දීලා තියෙනවා. විනාඩි 2ක් ඇතුළත හදන්න try කරන්න. ගොඩක් ගන්න බෑ විනාඩි 2යි. විනාඩි 2කින් ගන්න හදාන්න පුළුවන් එනකොට. හරි. වීඩියෝ එක පොස් කරලා ගන්න හදන්න. අපි දැන් යා ගැටලුව කොහොමද හදන්නේ කියලා. නැත්නම් අපිට වෙලා යනවා. මොකක්ද කියන්නේ? මෙන්න මේකේ රූපයක් දීලා තියෙනවා. රූපයක් දීලා වයින් අහනවා AD සමාන්තරයි BC කියලා දෙනවා. මෙන්න ඊතල වලින් දාලා තියෙනවා සමාන්තරයි. නම් CPD කෝණයේ විශාලත්වය අහනවා. එහෙනම් කෝණය දැනගන්න ඕනේ. CPD. CPD කියන්නේ මෙන්න මෙයා. දැන් විශාලත්වය අහනවා. එහෙනම් අපි දැනගෙන ඉන්න වෘත්ත ප්‍රමේයයන් අනුව මේක සරලව හදන්න ඕනේ. මොකද්ද වෙන්නේ? ඔයාලා දන්නවා එකම වෘත්ත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාතනය කරන මෙන්න පරිධිය මත ආපාතනය කරන කෝණ විශාලත්වය සමානයි. එහෙනම් මෙයා 40යි නම් කෙලින්ම මෙයාත් 40යි. ඊට පස්සේ මේගොල්ලෝ සමාන්තරයි කියලා දුන්නේ නිකන් නෙමෙයි. ඔයාලට පේනවා Z එකක්. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි පුතා. එහෙනම් මෙතන 40යි නම් මෙතනත් 40යි. ඔන්න ඒකත් හරි. දැන් අපි දෙකක් හොයාගත්තා. ඊට පස්සේ අපි දැන් චූටි ත්‍රිකෝණාකාර ප්‍රමේයක් දානවා. මෙන්න ත්‍රිකෝණය පාදයක් එළියට දික් කරාම හැදෙන බාහිර කෝණයක්. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සහ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් කෙලින්ම අපි දානවා CPD කෝණය සමානයි 40 ධන 40. 40 ධන 40යි. එහෙනම් CPD කෝණය සමානයි 80යි. ඔන්න කතාව. ඉවරයි. ඔය විදිහට විනාඩි 2ක් ඇතුළත විනාඩි 2ක් යන්නේ නැහැ. පට් ගාලා ගන්න හදන්න පුළුවන් වෙනවා.